මේ දවස්වල ගම් වතුරත් එක්ක මියුන රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා කියලා දැනගන්න ලැබුණා. සමහරු නම් දැනටමත් මේ ගැන දැනුවත්. ඒ වුණාට තව සමහරු ඉන්නවා මේ ගැන දන්නේ නැති සහ දැනුවත් උනත් මේ වෙලාවේ හරියටම මොනවද කරන්න ඕනි කියලා දන්නේ නැති අය. ඉතින් මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඒ අය වෙනුවෙන්. මේක බැක්ටීරියාවක් හින්දා ඇතිවන රෝගී තත්ත්වයක්. එතකොට මේකට මියුන කියලා කිව්වට මේක මීයන්ගෙන් විතරක් නෙවෙයි බෝ වෙන්නේ. විශේෂයෙන්ම ලංකාව වගේ රටක නම් මේ බැක්ටීරියා ආසාදනයේ තියෙන මීයන්ගෙන්, සුනකයන්ගෙන්, ඌරන්ගෙන් සහ ගවයන්ගෙන් පිටවන මූත්‍රාත් එක්ක ඍජුව හෝ වක්‍රාකාරව කන්ටැක්ට් වුණොත් තමයි මිනිසුන්ට මේ ලෙඩේ බෝ වෙන්නේ. ඉතින් මේ දවස්වල ගම් වතුරෙන් විපතටපත් වෙච්ච අයට, එයාලව බේරගන්න යන අයට, එයාලට සහනාධාර දෙන්න යන අයට මේ හැමෝටම මේ රෝගය බෝ වෙන්න ලොකු අවදානමක් තියෙනවා. මේ ලෙඩේ හැදුන කෙනෙක්ට විශේෂ රෝග ලක්ෂණ පෙන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට වෙවුලලා එන තද උණ ගතියක්, විශේෂයෙන්ම තදබල මස්පිඩු වේදනාවක් එන්න පුළුවන්. වැඩිපුරම මේක ඇති වෙන්නේ කෙන්ඩ ප්‍රදේශයේ. ඊට අමතරව කොන්ද පිටිපස්සේ, බෙල්ල පිටිපස්සේ කැක්කුමක් එන්න පුළුවන්. ඒත් එක්කම හිස රදය, වමනෙට එන ගතිය, ඔක්කාරය, ඒ වගේම වමනේ යෑම සිදු වෙන්න පුළුවන්. ඒත් එක්කම මූත්‍රා පිට වෙන ප්‍රමාණය අඩුවක්, ඇස් රතු වීම, ඇස්වල සුදු ඉංගිරියාව, හැම කහ පාටට හැරීම වෙන්න පුළුවන්. අපි මියුන රෝගයට මියුන පෙති එමත් නැත්නම් ඩොක්සිසයික්ලින් කියන ඖෂධය පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන්න ඕනේ නිරාවරණයකට කලින්. හැබැයි දැන් තත්ත්වය වෙනස්. ගොඩක් අය ගම් වතුරට නායම් වලට නිරාවරණය වෙලා ඉවරයි මේ වෙද්දි. ඒකින්ද මේක රිස්ක් එක අනුව පාවිච්චි කරන මාත්‍රාව සහ දින ගණන වෙනස් වෙනවා. විශේෂයෙන්ම ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් නම් ප්‍රධාන කැම වේලකින් පස්සේ ගන්න. ඒත් එක්ක මේක ගද්දී හොඳට වතුර වීදුරුවක් එක්ක ගන්න. හොඳ වතුර ප්‍රමාණයක් බොන්න අවශ්‍යයි මේක බොන වෙලාවට. ඒත් එක්කම බීපු ගමන් ඇලවෙන්න එපා. විනාඩි 30ක්වත් ඍජු ඉරියව්වක ඉන්න උත්සාහ කරන්න. මේ ඩොක්සිසයික්ලින් කියන ඖෂධය ගර්භණී සහ කිරි දෙන මව්වරුන්ට, ඒ වගේම අවුරුදු 12ට අඩු දරුවන්ට, ඇලර්ජිස් තියෙන අයට සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි වකුගඩු සහ ආස්මා රෝග තියෙන අයත් මේක පාවිච්චි කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා තනියම තීරණය කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත මේක ලබා ගන්නවා නම් ගොඩාක් වැදගත් වෙනවා. ළඟම තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඔයාලට මේ ගැන දැනුවත් කරලා ඒ හරහා ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ළඟම තියෙන රෝහලෙන් වෛද්‍ය නිර්දේශය මත මේ ඖෂධය ලබා ගන්න එක සුදුසුයි. ඔයා නිතර ගම් වතුරට නිරාවරණය වෙච්ච කෙනෙක් නම් ඔයාගේ හමේ සීරීමක් හෝ තුවාලයක් තියෙනවා නම්, ඒ වගේම ඔයා වතුරේ ගිලිලා, එහෙම නැත්නම් ඇස් වලට වතුර ගිහිල්ලා වෙන්න පුළුවන්, නහයෙන් කටින් වතුර ගිහිල්ලා තියෙන කෙනෙක් නම් මේ රෝගය හැදෙන්න ඉහළ අවදානමක් තියෙනවා. ඔයාලට පුළුවන් නම් ඔයාලගේ තුවාල මොනවා හරි තියෙනවා නම් ගම් වතුරට නිරාවරණය වෙන එක අවම කරන්න, ඒවා කවර් කරගන්න බූට්ස්, ග්ලව්ස් පළඳින්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි මේ දවස්වල වතුරවත් නැති ගොඩාක් අසරණ වෙච්ච අය ඉන්නවා. ඒ ගැන හරිම කනගාටුයි. පුළුවන්කමක් තියෙනවා නම් උණු කරපු ජලය පානය කරන්න ඕනේ. එම නැත්නම් බෝතල් කරපු පිරිසිදු කරපු ජලය පානය කරන්න පුළුවන්කමක් තියෙනවා නම් හොඳයි. ඉතින් මේ වීඩියෝ එක එක්කෙනෙක්ට හරි වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉස්සරහට ලෙඩ රෝග ගොඩක් බෝ වෙන්න පුළුවන්. ඔයාලා හැමෝම නිරෝගීව ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. හැමෝම එකතු වෙලා මේ ප්‍රශ්නෙන් ගොඩ එමු. අපිට ඒක කරන්න පුළුවන්.